දෙවෙනි අවුරුද්ද වගේ ඉවරනකොට රණ්ඩු තමයි තියෙන්නේ ඊට පස්සේ. ඉතින් එහෙම දිගටම රණ්ඩු වෙනවා නම් ඒ කියන්නේ මොනේ මුල්කා පළවෙනි අවුරුද්ද විතර ඇත්ත මනුස්සයා නෙවෙයි ඉන්නේ. ඒක මවාගත්ත එකක් නේ තියෙන බුරුනේ කරන්නේ. ඒතකොට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දෙවෙනි අවුරුද්ද වගේ කොට දැන් මහන්සි. එහෙම බොරු කරලා ඇති දැන්. දැන් මොන ටික ටික ඇත්ත එක මතුවෙන්න පටන් ගන්නවා. ඇත්ත එක මතුවෙන්න පටන් ගන්නකොට අර කලින් හිටපු ගා නෙවෙයි මේ ඉන්නේ. ඒතකොට ඉතින් ප්‍රශ්න කරන්න ගන්නවා. එහෙම වෙනද හිතන්නකො මේ අරල එකක් අපි ගමුකෝ. දැන් ඔන්න මේ කොල්ලා කෝල්ලක් ගන්නවා ගෑනු ළමයාට. ගෑනු ළමයා ෆිල්ම් එක බල ඉන්නේ. ඒතර ගෑනු ළමයා කියනවා මේ මම ෆිල්ම් එක බලලා කතා කරන්නම් කියලා කොල්ලා තියෙනවා. පස්සේ ගිහලා ඔන්න කොල්ලක් ගන්නවා. කොල්ලට කොල්ලා මැච් එක බල ඉන්නේ. ඒතර දැන් කොල්ලා කිව්වොත් මේ මැච් එක බලලා ගන්නම් කියලාට මල පනිනවා. බෑ ඔයාට හැමදාම මැච් මේ මාත් එක්ක කතා කරන්න ගනම් මනම් කියලා කියනවා. හරි කියලා කොල්ලා දැන් මැච් එක බලනද මේ ගෑනු දෙක කතා කරනවා. දැන් ඔක අවුරුද්දක් විතර යනකොට දැන් කොල්ලන්ට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. එයා ෆිල්ම් එක බලලා ඉවර නම් මම ඉන්න ඕනේ. මම මැච් එක බලන්නද එයාත් එක්ක කතා කරන්න ඕනේ. හරි මගුලක් නෙමෙයි කියලා මේ කොල්ලෝක ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එහෙම ඕනේ මම මෙහෙම ගෑල්ලා මේ බලනවා. දැන් මෙතන කල්ල මම මෙහෙම හිටියා. දැන් මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මෙතන කල්ල ඇත්ත එක නෙවෙයි තිද්දි දැන් උන ඇත්ත එක මත උනාට පස්සේ අන්න ප්‍රශ්න දෙන්න පටන් ගන්නවා. එතනින් පස්සේ රණ්ඩු කරන්න පටන් ගන්නවා. ඌක තමයි දෙන්නේ අවුරුද්දක් විතර ගියාට පස්සේ. මම ආගත්ත එක තමයි